ටොප් බඩු ආයාළුවනේ ඔයාලා කේක් එකක් හදලා ඉන්නකොට බීටර් එක කරුණොත් කොහොමද කේක් එක හදන්නේ? මම හදන්නේ අද ඩ්‍රිල් මැෂින් එකෙන් බීට් කරලා කේක් එකක්. පිටි සීනි මාගරින් බිත්තර ග්‍රෑම් 300 ගානේ ගන්න ඕනේ. පාන් පිටි වලට බේකින් පවුඩර් දාලා ගමන් 3ක් පෙරේරේ හොඳට හලා ගන්න ඕනේ. මාගරින් එක පොඩ්ඩක් බීට් කරලා කලින් ඊට පස්සේ සීනි එක එකතු කරගමු. ඔයාලා කේක් හදද්දී සීනි ඇට අගුමකින් උඩු වගේ තියෙනකින් කරගන්න તો බීට් කරගන්න හරි ලේසි. නැත්නම් සීනි ඇට දිය කරන්න ගියාම ගොඩාක් වේල බීට් කරන්න වෙනවා. යාළුවා බිත්තර කේක් එකට එකතු කරද්දී අනිවාර්යයෙන්ම බිත්තර වෙන භාජනයේ කල්ල දාලා අපරාධික බලලා තමයි අපේ කේක් එකට බීට් කරගන්නේ. ඔක්කොම බිත්තර ටික එකවර දාන්නේ. බිත්තරයක් තමයි වරකට දාලා බීට් කරගන්න ඕනේ. හොඳින් බීට් වුණාට පස්සේ තමයි පාන් පිටි එකතු කරගන්නේ. පාන් පිටි එකවර ඔක්කොම දාන්නේ. පොඩ එකතු කරගන්න ඕනේ. යාළුවා අපි කේක් ඕවන් එකට දාන්න කලින් ඕවන් එක පීට් එකේ සෙල්සියස් අංශක 175 180 අතර විනාඩි 10ක් හත් කරගන්න ඕනේ. මාගරින් ගාලා තැටි තෙල් ගොලියක් කලව ගන්න ඕනේ. රස එන්නට දාන්නම වැනිලා නෑ පයිනැපල් එසන්ස් එක. මේ වගේ තැටියක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි බීට් කරගත්ත කේක් එක මේ භාජනයට දාගමු. මේ වගේ හොඳින් හොල්ලලා තුනී කරගන්න. ඊට
ඊට පස්සේ යාළුවෝ අපි මැදින් දෙපැත්තට කණුවක් පාදන්න ඕනේ. එක පැත්තට වැඩි වෙන්නේ නැතුව සමාන වෙන්න මේ වැඩේ කරගන්න ඕනේ. යාළුවනේ මම අද කේක් එක oven එකේ තියෙන්නේ දැන් නම් පදම හරි වගේ මේ බලන්න ටොමැටෝ කැඩිලා එන ආකාරය. top badu